රාත්‍රිකතල් දූවිය තව ස්වල්ප වේලාවකින් දෙවන වේදිකාවට ළඟා වීමට නියමිතයි. එම දූවිය නවත්වනු ලබන්නේ වැල්ලව, ගණේවත්ත, නාගොල්ලල්වම සහ මහව එතන සිට ත්‍රිකුණාමලේ දක්වා සෑම දූවිය ස්ථානයකම නවත්වනවා ඇත. දැන් ඇවිත් ඉන්නේ සතොසට. මම ට්‍රිෂර් කියලා හිතාන ඉන්නේ දැන්. මට ආයෙත් මොහොතට යන්න ඕනේ. යමන්කෝ. වට්ටමාංශි බඩගිනි දවට කාලත් හෙල්ලෝ ගුඩ් මෝර්නිං හැමෝටම. ඉතින් පාන්දරම අපි ඇවිල්ලා ඉන්නේ ත්‍රිකුණාමලයට. ඉතින් මේ ට්‍රේන් එකේ තමයි අපි ආවේ. ඉතින් අද දවසම ත්‍රිකුණාමලයේ තමයි සුපිරි ෆන් එකක් ගන්න ලෑස්තිලා ඉන්නේ. ඉතින් දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න. අපි දැන් මේ පෙට්‍රික් කොටුවට යන ගමන් තමයි ඉන්නේ. මේ තාම උදේ 4ටවත් නැහැ. සාමාන්‍ය මිනිස්සු යන්නේ මුවන්ව බලන්නේ. ඒ වුණාට ත්‍රිකුණාමලේ වෙනම ලෙවල් එකක්. මුව වෙනවා ත්‍රිකුණාමලේ බලන්න. ඕගොල්ලන්ට පේනවා ඇති. අපි දැන් ෆෙඩ්‍රික් කොටුවට යන අතරේ අපි ඩියපාක්කේ තියෙන්නේ. උදේට කන්න අපි ඩියපාක්කේට ආවා. අපි කෑම හදාගෙන ලාබයි 7 up ලාබයි සරත්වන වීරු තියාගන්න එපා ඈ. ගාන තියෙනවා. ටෝපේ වන් තියෙන්නේ මේ ගලවන්නේ තමයි. සුදු මැණිකේ. අපි කෑම හදාගෙන ආව. ඒ නිසා අපි ඩියපාක්කේ ඉඳන්ම කාලා යනවා. වීඩියෝ වෙනවා. මේ ට්‍රෙෂරට ගියමු අපි. අරකේ ඩිනර් එකක් කරන් දෙන්න පුළුවන්ද ඔයාලට? සමා වෙන්න. ඒත් වීඩියෝ. ඕ. my gosh. ඔයාලට පේන මෙතන තව මිනි vlog එකක් යනවා මේ. ඒක සමාජ මාධ්‍ය දාන්නේ නැහැ මේගොල්ලෝ. අපි දැන් මෙහෙම ගෙලින් ගිහිල්ලා තිරුකෝණේශ්වරම් කෝවිලට තමයි යන්නේ ඉන්නේ. යම් අනේ පොඩ මඩ මේ කියන්නේ මොහොතේ ඉන්න මාත් මම හිතුවේ තමයි රිපෝට් හැදෙමු මං ලාවට දැක්කා ආයි ගියා මුටි ගෙච්චරේද ඒන්ජල් ෆිස්ලා මුහුදේ නෑ නෑ මිනි කාඩ් ඔව්නේ බවුස් බීච් එකට ගිහලා වතුර කොල නහලේ වතුර අපි තේරෙන්දට සම්බන්ධනකට මේ ඉන්නේ ඔව්නේ ගැම්මක් තමයි අර ඉන්නේ මාළුවෙක්ද නෑ නෑ අපි මේ මාළු හොයනවා අනිත් කට්ටිය නේ ඊ මොනවද බලන්න කරන්නේ අයියෝ එපා වෙනවා ඒ අඩුව දැක්කා කෝට් එකේ තල්ලු කරා
ඌ තල්ලු වෙයි ඉතින් ඌ ආයේ මේ ෆෙඩරික් කොටුවේ අයිනෙන් තමයි යන්නේ. ඒතකොට මේ ෆෙඩරික් කොටුවේ ආරක්ෂාවට තිබ්බ කාලතුවක්කු වල අනුරූ තමයි මේ මෙතන අයිනේ මේ දැන් ලස්සනට දාලා තියෙන්නේ. එතනින් උඩට යන්න පුළුවන් ඈ. ගෝකන්න කියන්නේ ඉස්සර ත්‍රිකුණාමලයට. වෑව් මෙතන තියෙන ලස්සන බලන්න. මුන් අර බටර්ෆ්ලයි ෆිෂ් කියලා කියන්නේ ඒ જાතිය. එන කොහොමත් මේ බිලියෝ කෝලින් මාළු ගන්නවා මෙතන. නෑ උඹ නෙමෙයි අල්ලන්නේ. කනවා. මේ අන්නේලු දැක්ක අර පොඩි පරා වැටව වගේ උමගක් තියෙනවා මේ පින්තූර යන්න ඕනේ එක්ස්ප්ලෝර් කරන්න අපි යමු එක්ස්ප්ලෝර් කරන්න මේ උමග මෙතන ඊට වල යම් උමගක් තියෙනවා යමන්කෝ මරු උමගක් එන ඔව් ඒ කියන්නේ අර එතනින් ගිහිල්ලා අපි කිව්වනේ ඒක තමයි අපි කිව්වනේ අපි විශ්වාස කරන්න කියලා ඔන්න මෙන්න මේකයි සීන් එක. රාවණ රජතුමා ශිවලිංගය ලබා ගන්න කියලා මේ තිරුකෝණේශ්වරම් දේවාලයට පුද පූජා කරලා තියෙනවා. ඒ වුණාට එයාට ශිවලිංගය හම්බෙලා නැහැ. පස්සේ පොරට කේන්ති ගිහිල්ලා එන පොර කන්ද කපල. ඔන්න කපු පැල්ම තමයි පාට ඔය පේන්න තියෙන්නේ. අනේ බලන්නකො මේ අපේ කට්ටියගේ තියෙන භක්තිය. සල්ලි දාන්න එපා කියලා තියෙන්නේ. සල්ලි දාන්න. හරිම වටිනවා. අර පැත්ත අර කලබුවනේ කෝවිලට ගිහිල්ලා ඇවිදලා කරලා අවු බින්දලා පට්ටමහන්සි. ඉතින් අපි මෙතන මේ ෆෙඩරික් කොටුව ඇතුලේ තියෙන මේ ආමේකින් කරන මේ කැන්ටින් එකට ඇවිල්ලා අයිස්ක්‍රීම් එකක් කනවා. මේ මාන්සි නැද්ද? මට නම් මාන්සි. මේ අමුතු කුරුල්ලෙක් හම්බුණා. ඔයාලා දන්නවනම් යටින් කමෙන්ට් එකක් දාන්න මොකද්ද නම කියලා. දැක්කද? අර රැල්ල ගන්න තැන අලුපාට දූවිල්ලක් වගේ තියෙනවා. ඇත්තට මෙතන පුංචි පුංචි මාළු 10 ගානකින් හැදිච්ච ලොකු මාළු රංචුවක් තමයි ඔය පේන්නේ.
පොඩ්ඩක් ගල්ගසන පව්කාරයෝ. දැන් අපි නිරාවැලි බීච් එකට යන්න ඕන හින්දා මේ බස් ස්ටෑන්ඩ් එකට පුල්මුඩේ ත්‍රිකුණාමලේ පුල්මුඩේ බස් එක ගන්න. අපි ඒක තමයි නිරාවැලි බීච් එකට යන්නේ. බස් එකට නැග්ගා. බස් එකේ සෙනගේ වගේ මේ රස්නේ දරා ගන්න බෑ අයියෝ. අඩියක් වෙලා යනකොට බස් එක පිටත් වෙන්න. තව විනාඩි 20ක් විනාඩි 10ක් තියෙන බස් එක පිටත් වෙන්න. එතෙන් ඉතින් ඉන්න. නිදියගෙන දැන් යන් ඉතින් අයියෝ බලන්න එපා මොකද්ද වගේ. එජ්ජයිද. දැන් අතනින් බහලා බස් එකේ මේ පාරදී මෙන්න මෙහෙම ගෙලින්ම යන්න ඕනේ. හොඳ නිින්දක් දැම්ම අර බස් එක යන ගමන් ඒක ලොකු දෙයක් ඒ නිින්ද. පැයක නිින්ද මාර වටිනවා. මොකද ට්‍රේනේ නිදිය ගන්න උනේත් නැහැ නේ හරියට. ඒ අර මටත් පේනවා මුහුදද මිරිගුවක්ද? මුහුද කියන එකට තින්ද අනිකමක් නේද? ෆයිනලි මුහුදරා එකට දැන් පයින්න තියෙන්නේ දැන් ඉතින්. පොඩ අතින් අල්ලනවා. අම්බෝ පිච්චෙනවා. බීමයක් ගමු. සම්බු. දැන් ගන්නද පස්සේ ගන්නවද? ඒකත් කාලම් පයින්නවද? මට දැන් ආයි ගෙදර යන්න බෑ. මම මෙතනින් පැනලා ඉවරයක් වෙන්න හිතනවා. පින්තුවා මෙතනින් නාදිනවා කිව්ව නේද? වා අපිට තවදුරටත් තාජනයක් වෙනවද? අරගද? ඒක හරිය ඉන්නවද? ඔවුන් එහෙම කතා. ඔන්නෝක තමයි පාර විදූපත. ෂෝක් ලස්සනයි. හැබැයි මහන්සි. අපි දැන් එහෙනම් නාන්න යන්න තමයි හදන්නේ. මේ නානේවා වීඩියෝ එක දාන්නේ. මොකද බෑ මගේ ෆෝන් එක මට වටිනවා. එහෙනම් අපි නාලා එන්නම්. බයි. මේ මත වතුර ගන්න එපායකෝ ෆෝන් එක. අයියෝ. ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ මේ ගැන? කවුද ඔයාට මෙහෙම කළේ? මේගොල්ලෝද? පැය දෙකක් තිස්සේ නාලා ජොලි කරලා දැන් බට්ට මහන්සි බඩගිනි දවල්ට කලත් නෑ. ඉතින් අපි දැන් ආයි යනවා දවල්ට කන්න ඕනේ. ඉතින් අපි නිරාවැලි බීච් එකට සමුදීලා අපි දැන් යනවා. අම්බෙමු. ඔබට මේ පේන්නේ මුහුදේ ස්නානය කර හති වැටි ගමන් කරන අපේ ගමනේ කණ්ඩායමේ පිරිසයි. 2 hours later. අපිට මේක කළා. මේ ගියමු. மனதில் அன்றே எழுதி வைத்தேன் தெரியுமா கண்ணா அதை மறுபடியும் எழுத சொன்னால் முடியுமா கண்ணா. ඉතින් මේ ලස්සන ට්‍රිප් එක අවසානයේදී හැමදාම වෙනවා වගේ ගෙදර යන්නදී බාන්දියෙන් බස්සෙත් මිස් වුණාට පස්සේ ඔන්නෝම රිලව් වගේ බලන් ඉන්න ඇරෙන්නේ වෙන මොනා කරන්නේද?